පෙට්ටියටද අපි දැන් මේ යන්නේ පොකුණට. අපි දන්නේ නැහැ මොන පොකුණටද කියලා. පොකුණට. අපි නෑ වා. Hi guys, අපි ජෙෆ්ලා යන්නයි හදන්නේ. මම දැන් ක්ලාස් ඉවරයි ඉන්නේ. මට යකට ගත්ත ජුම්කා. මේ තියෙන්නේ අපේ ජුම්කා. ඊට පස්සේ ගත්තා මොට්ටු. මේ තියෙන්නේ අපේ මොට්ටු. අද නයිට් මේල් එකේ තමයි අපි යන්නේ. අපේ ට්‍රේන් එක තිබ්බේ රෑ 8:00ට 8 වෙනකොට අපි ස්ටේෂන් එකට ආවා. කොහොමද? අපි ඉන්නව කෝච්චියේ එනකන්. අට හමාර ට්‍රේන් එක එනවා කිව්වට 8:45 විතර වුණා එන්න. ඉතින් අපි කෝච්චියට නැගලා දිගටම යනකම් කකා බිමි තමයි ගියේ. say hi. මුලින් පාන් කාලා අපි ඊට පස්සේ බත් කෑවා. මෙන්න ආවා අපේ බත් එක. නඩ ගන්න. ස්තුතියි oh my god. චිකන් කෑල්ලක් දාලා. ඊට පස්සේ ඉතින් කට්ටියක් නිදාගත්තා. මායි අක්කයි ෆිල්ම් එකක් බැලුවා. ඊට පස්සේ අපිත් ෂේප් එකේ නිදාගත්තා. මොකද හෙට ඇවිදින්න තියෙන නිසා. May I have your attention please? This is Shravastikura railway station. Night Mail Express train from මේ ඉතින් අනුරාධපුර හරියේදී අපි ඉතින් බලන්න දෙයක්වත් නැහැ. උනාට ඉතින් චුට්ටක් කෝච්චියේ දොර ගාවින් එළිය බලාගෙන ගියා. ඊට පස්සේ මාත් නිදාගත්තා. මේ මහා පාන්දර ඇහැරිලත් අපි කනවා බොනවා. පාන්දර 5:35 වෙනකොට අපි කංකසන්තුරේට ආවා. කංකසන්තුරේට ආවා. එතනින් පස්සේ වෑන් එක නැගලා අපි ගියා අපි නවතින තැනට. ඉතින් කංගසන්තරේ ස්ටේෂන් එකෙන් බැහැලා අපි දැන් ආවේ අපි නවතින තැනට. ට්‍රැක්නා හෙරිටේජ් එකට. ඉතින් මෙතන තමයි අද අපි නතර වෙන්නේ. Abri jam nama Hyundai. හොඳයි. හොඳයි කියන වචනේ විතරයි. Juara. හා. Bye.
අද බලන්න තියෙනවා බලන්න යන්න අපි ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වුණා. වෙනදට දාන එක. දැන් ඒවා දෙකට එක මික්ස් කරලා ගන්න ඕනේ නැහැ ගිය පාර වගේ රෑෂ් වෙනවා. අම්බුවර පිස්සු වෙනවා. හොඳ ලස්සනයි මම මේක කරනවා. සුදු වෙනවා වගේ එකක් වෙනවා. යාගෙනමුකෝ තෝකට අපිට වෙලා යන්නේ ඉතින් ටික නේද සමදාම් කරන්නේ අච්චුම්කා මම නැතුව පිළිබකා අච්චුම්කා තාම වැඩි තමයි සිටින්නේ. හොඳට යාවත්. ආවේ ඉඳ බලපන්. මේක නිකන් දාන්න තියෙන්නේ. දෙමළ වගේමයි නිකන්. මුංචි මේ මේක කරකවන්න දෝනේ උබන්න දෝනේ. රිදෙන්නේ නැද්ද ඔයාට? මම තමා මං කරොත් රිදෙයි දන්නේ. ඒක හිමීට චුට්ට මේවා කරන්න. මං දාලා රිදුනොත් මොකද කරන්නේ? ඒක කරන්නේ. එතන තියලා මෙහෙම පොඩ ඔහොම කරකව ඔබන්න. ආමනේ ඔයාද කරන්නේ? ඒක කන්දන්න පුළුවන් අරන් ගියොත් නේ අපි කාලේ අපි ගැට. මගේ නම් ගැටි කඩිය. හයි. ඔයා ලයිට් ෆවුන්ඩේෂන් මේකප් එකක් දැම්මද? ඉතින් මොකද ගියාට පස්සේ ඉවරයි. ඔව් ඉතින් අපේ එකත් ඉවරයි ගා. මොනවද කරන්නේ? මස්කාරා ගානවා. අපි මුංචිට අල්ලගෙන පොඩ්ඩක් ගන්න හිතගෙන හරියන. අපුට්ටුවන් හරියෙන් එන්න වෙනවා. කරස් වෙනවා. කොහෙද එන්නකෝ මොන හරි ක්‍රීම් ටිකක් අයිනේ ප්‍රති. වේ ඉන්නනේ මම ලස්සන. ඔය බබාව දෙහෙම. ඔයා දැන් ලෑස්තිලා ඉවරයි නම් අපේ බොට්ටු මේවා දාපුවම තෙල් වගේ නේද මු? සුට පෙන්නගෙන බේරලා. කෙස් ගහගියා. මොට්ටු. මේක අලවන්නනේ දෙන්නේ. ස්ටික් එක. වැඩිද මන් දන්නේ සුකුරුත්තා. බඩාවේ ඕඩි කරන්නේ. අනේ මේක අතේ තියාගන්න වටන්න එපා. අයියෝ. යා. ඕඩි කොලොන් ගියා ඇහැට. අම්මා. අදේ උඩ පතර වෙලන්නේ. කො වැඩිද? පේන්නේ ඒක පේන්නේ නැහැ. පේන්නේ. මම පාපේ. ගෑවු නැද්ද? ඔයාට ඕන පේන්න අර මගේ එක කරන්න. ආයේ ඉන්න අර ඉවදින්නේ ඒක. Hi guys. අපි දැන් මේ යන්නේ ඩැෆ්ෆල්ට. අපිලා තංගච්චිලා වගේ පේනවද? මේ දාඩියට. ඊට පස්සේ අපි කෑවා උදේට.
ඉතින් අපි ඩෙල්ෆ් වලට ආවා. පැයකමාරක් විතර බෝට් එකේ ගිහින් තමයි අපි ඩෙල්ෆ් වලට ආවේ. මේ ඉතින් ඒ දූපත ඇතුළේ තියෙන ඒවා අපි ත්‍රිවිල් එක බලන්න ගියා. මේ ඉතින් අපි බලන්න යන ගමන් මේ තියෙන්නේ අපි මුලින්ම බලන්න ගියපු බයෝබෑබ් ගස. මේකේ ස්පෙෂලිටි එක තමයි මේකේ කඳේ තියෙන සර්කම්ෆරන්ස් එක. ඒක මාර ලොකුයි. එතකොට විශ්වාස කරනවා 16 වෙනි සියවසේ ලංකාවේ හිටපු අරාබි කට්ටිය විසින් තමයි මේක මෙතන හිටෙව්වේ කියලා. ඔතන නෑ ඉන්නේ. ඇතුළට ගිහිල්ලා දැම්මා. නයි නයි මේක ඉතින් මොකක් කියලාද මං අහන්නේ? ගස්. මේ තියෙන ගස්. නුග. මේවට කියන්නේ ඉන්දි කියලා. ඕක නම් කාට රහයි. මම කාලා නැති හින්දා එකක් කාලා බැලුවා එච්චරයි. Hi guys, welcome to Laksha Vlogs. දැන් අපි ඉන්නේ ඩච් ෆෝර්ට් නෙමෙයි. මොකද්ද කෝට් එකේ. මේ තියෙන්නේ කෝට් එක. අර පැත්තෙන් පේනවා ඩච් හොස්පිටල් එක. දැන් මේ අපි ඉන්නේ ඩෙල්ෆ්ට් අයිලන්ඩ් එකේ. බයි. මේ මෙතන පිටිපස්සෙන් පේන්නේ කලින් කියපු හොස්පිටල් එක. මේ ඇවිල්ලා ඩච් ෆෝර්ට් එක ඩෙල්ෆ්ට් වල. අර තියෙන්නේ ඇතුල් වෙන තැන බලාගන්න. කල්පිටේ ඒවා ගෙන නෑ නංගි. කොතනින්ද ඇතුල් වෙන්නේ? මේකද? ආයි බෝට් එකක් ඇවිල්ලා නේ කට්ටිය. මේක දාගන්න ඕන. අවුලට හොඳ. ඩෙල්ෆ් බලලා ඉවරයි. අපි දැන් පිච්චෙන ගමන් ඒක චූටි. අපිට හම්බුණා මොනවද? තල්කුරු. මේකෝ මට හම්බුන්නේ නෑනේ. ලොකුම කියන්නේ එක්ස්පීරියන්ස් එක කියන තල්කුරු. මේක ගවේෂණය කරන ගමන් ඉන්නේ.
ඒ මට හම්බුණා ලොකු එකක්. හලාගත්තද? රහයිද? රහ නැද්ද? මට සෙට් එක. මට නම් රහයි. සත්‍ය? එනේ guys Delft Island ගිහින් ආවට පස්සේ අපි පොුණේ. So bad. So tired. ඊට පස්සේ අපි දවල්ට කාලා ඉවර වෙලා රියෝ අයිස්ක්‍රීම් එකට ගියා අයිස්ක්‍රීම් කන්න. මේ තියන්නේ අපි ළඟට ගියේ නල්ලෝරු කෝවිලට. කෝවිල ඇතුලේ ෆොටෝස් ඇන් වීඩියෝස් දාහනම් ඒ වගේම තමයි කෝවිල මාරම ලස්සනයි. මේ මේ තියෙන්නේ අපි ඊගාවට ගියපු ජෙෆ්නා ෆෝර්ට් එක. අපි හවස් වරුවේ තමයි ආවේ. ඉතින් අපි ලස්සනට සන්සෙට් එක බලාගත්තා. ඉතින් අද දවසට බලා ගන්න පුළුවන් වුණ ටික බලලා ඉවර වෙලා අපි ආයෙම හොටෙල් එකට එනකොට අපිට හම්බුණා ජෙෆ්නා යුනිවර්සිටි එක. අද දවස මාර ටයර්ඩ් දවසක්. ඉතින් අපිට හොටෙල් එකට ආව ගමන් කරන්න ඕනුනේ දාගෙන ගියපු සුකුරුත්තන් කැරි බෑග් ටික ඔක්කොම ගලවලා දාලා හොඳට වොෂ් එකක් දාගෙන හොඳට ඩිනර් අරගෙන නිදාගන්න. ඉතින් ඒ වගේම අපි ඉක්මනට ඩිනර් ගත්තා. ඊට පස්සේ අපි නිදාගත්තා. ඊගව දවසේ හම්බෙමු. good morning. අද තමයි ජෙෆ්නා වල අපේ දෙවනි දවස. අද 1:50ට අපේ කෝච්චිය තියෙනවා. අපි අද දවසට බලා ගන්න ඉතුරු වෙලා තියෙන චුට්ටක් අපිට පුළුවන් විදිහට බලාගෙන ගෙදර යනවා. මේ ඉතින් මං දඩබඩ ගාලා ලෑස්ති වෙනවා. සන් ක්‍රීම් ගාලා හොඳට ලෑස්ති වෙනවා. මොකද ඊයේ චුට්ටක් සන් ක්‍රීම් මදි වගේ දැනුණා. ඉතින් අද හොඳට ඇප්ලයි කරා.
තාම පෙවුන්නේ මම දැන් ආච්චියවනේ. මම හිතා වීඩියෝ එකක් ගන්න. නෑ වීඩියෝ එක. හරි. එළිය හොය. මේ තෙල් පාට වැඩි අපර ක්‍රීම් එක. ෆොටෝ ගන්න හිතෙන්නේ නැහැ. කියන්න මුතුවාගේ කීරි මැලෙන් උදේට කනවා කිය. Hi guys. අපි දැන් වැඩ කණ්ඩාවා ඊරමලේ වලට. අපි කනවා. පිටු. ඔය අන් බල අසර වෙන්න පිටු. මේ අර කඩේට මෙහා පැත්තේ නෙවෙයි දැනෙන්නේ. අපි දැක්කනේ නේ මෙතන. උරුනේ මේගොල්ලන්ට කියවන්න දෙයක් තියෙන්නේ බෑ. එතන මට ගෙලින් වර්ෂ දවස් විච් එක දැම්ම හැබැයි කියවුත් ගන්න පුළුවන් නේ. දැන් තද වෙලා තියෙන අර AC එකේ තිබ්බේ. අපි දැන් මේ යන්නේ පොකුණට. අපි දන්නේ මොන පොකුණටද කියලා පොකුණට. මේක මොකක්ද අපේ විශේෂත්වය? ඔබාති. මේ අපුදී අර පෙරත් එක්ක සම්බන්ධතාවය තියෙනවා බුදුදත් එක්ක සම්බන්ධයක් තියෙනවා ඒක තමයි. ඉතින් පස්සේ තමයි දැනගත්තේ මෙන්න මේ පොන්ඩ් එකේ තියෙන ෆ්‍රෙෂ් වෝටලු මෙහි තියෙනවා පතුල නොපෙනෙන ලිඳ කියලා එකක්. අන්න ඒකට පොළව යටින් මෙන්න මේ පොන්ඩ් එකට වතුර එනවා කියලා තමයි කියන්නේ. නම දන්නේ අම්බලම. ini sirikiri ambulam teriya chilakam chukilla illiya amma ambulam ikeri ලියවට පෙන්නේ අම්බලම නම් පේනවා. Okay, where are we going? යනවා දැන් දඹකොළ කටුන බලන්න. දඹකොළ මොනවද තියෙන්නේ කියලා අපි ගිහිල්ලා හොයන්න පෙන්නන්න. අපි දන්නේ නැහැ. මගේ තමයි. That's nice. Metin පැනලා යන්න. Kan lah yang ni. වුණා නේ අමතක වෙලා. Ni siya bala. ඔක්කො ඒවා. Kaya hai gamu ko. hai Hai. ඊට පස්සේ අපි ජෙෆ්නා මාකට් එක පැත්තට ගියා චුට්ටක්.
කුල්ෆි. cheers අද ලොඩු ගොඩට දැම්මා මේ පැතරේ ඉරි වැටෙනවා. රහයි Now we are heading to Kadurugoda Vihara. Hi guys. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කදුරුගොඩ රජ මහා විහාරයට. ඉස්සර හිටපු රහතන් වහන්සේලා අපවත් වුණාට පස්සේ තිබ්බ භාෂ්ම අවශේෂ මෙන්න මේ වගේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. අපි දැන් බලමු. තව බිලීව් එකක් තියෙනවා චූලෝදර මහෝදර නාරජුරුවන් දෙන්නගේ යුද්ධය සාමකාමී කරන්න බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය වෙලාවේදී මෙන්න මේ කදුරුගොඩ විහාරයේ විවේක සුවයෙන් වැඩ සිටිය කියලත්. එන්න ගයිස් අපි ෆොටෝ ගහන්න යන්නේ. මේ තියෙන ඔක්කොම චෛත්‍ය ටික. ශ්‍රී ලංකා ලොකු අම්මයි මේක දාලා ගත්ත ෆොටෝ නැද්ද? තිබ්බා. තිබ්බා. ඊට පස්සේ චුන්නාක වලින් මම කැමති විදිහට টොප් එකක් මට අරන් දුන්නා අප්පච්චි. ඔය පේන්නේ ශ්‍රී ලංකන් රේල්වේ මොකද මේකේ ඉවර වෙන තැන. මෙන්න හින්දක. මෙන්න පුංචි පවුල. අන්නේ වැටත් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ උතුරු රේල්වේ මාර්ගයේ අන්තිම ස්ටේෂන් වෙන එක KKS කංකසන්තුරේ රේල්වේ රෝඩ් එක මෙන්න මෙතනින් ඉවරයි. අර තියෙන්නේ මෙතනින් මුළු රේල් පාරම ඉවරයි. අතන ස්ටේෂන් එක. මෙතන මේ පැටක් වගේ ගහලා තියෙන අයිටම් එකේ දාලා තමයි එන්ජින් එක හරවන්නේ. යට පෙන්නන්න යා. අපිට ස්ටේෂන් එක එනවනේ අපිට ආයෙත්. අපි දැන් යන ගමන් කොහෙද KKS බීච් එකේ නාන්න. චුට්ටක් අවුසනේ. ඒ උනාට දෙකක් අවුසනේ. ලොකු අවුලක් නැහැ. අපි ටවල් එක යටින් යන ගම. මේ ටවල් එක යටින් යන ගම. කොන්දවේ යන්නද තමයි. Welcome to KKS. Travel with Priyanka. අපි නෑවා. Hi. අපි ස්ක්‍රබ් කරා. මොනවද කරේ? පිසුදු වෙලා. face ස්ක්‍රබ් කරා. වැලි ස්ක්‍රබ් කරා. සුදු වෙලා. යන්නේ. අපි නෑවා KKS බීච් එකෙන් නාලා අපි දැන් යනවා දෙවෙනි පාටත් ආයෝෂ එකක් දාලා තවලට කන්න. අපි චුට්ටක් විතර ලේට්. ඒ හින්දා අපි ඉක්මනට නාලා කාලා ස්ටේෂන් එකට ආවා. Hello travelers. අපේ කංකසන්තුරේ අන්තිම විනාඩි කිහිපේ ට්‍රේන් එක ඇවිත් තියෙන්නේ. අපි දැන් යන්න තමයි යන්නේ. එහෙනම් කොළඹින් හම්බෙමු. bye. Hi guys. අපේ ට්‍රිප් එකේ අන්තිම විනාඩි කිහිපේ කංකසන්තුරේ. දැන් අපි ඉන්නේ ට්‍රේන් එකේ C box එකේ. ට්‍රිප් එකේ අන්තිම ටික දැන් යන්නේ. අපි බලමු දවස් දෙකක ට්‍රිප් එකේ කමෙන්ට්ස් කොහොමද කියලා. යා. මුලින්ම අපේ නඩේ ගුරා. අපේ තාත්තා. කියලා වඩන්න එල. හරි ඊළඟට අපි යමු අපේ සුදු බාප්පයි පුංචි ගාවට. බාප්පි මොකද හිතන්නේ ට්‍රිප් එක ගැන? travel with ප්‍රියන්ත ගාන්ධි රොම්බම් නල්ලම්. හරි දැන් අපි පුංචි එන්ජොයි කරා. අපේ ට්‍රිප් එක හොඳටම මුලයි. දැන් අපේ අම්මා කිසිම ගුරාට දාන්න. කොහොම අතර තමයි මුද මේ හිතවත්කම්
පෙර සසරේ ආදීවල් ආලවන්තකම් අපි සතුටින් සතුරු නෑ හැමෝම කට්ටියක පවුලක් විදිහට ඇත්තම සතුටුයි. හරි ලස්සන සින්දුවකුත් කිව්වා. දැන් ඊළඟට අපේ පොඩි නංගි රෝමරල්ල ට්‍රී සුප්පි. එම කෙනා අපේ අනිත් නංගි ලක්ෂා කියන්න බලන්න. ගිහින් තියෙන හොඳම ට්‍රිප් එක. ඕ කූල්. දැන් මගේ කමෙන්ට් එක නියමයි. සුපිරි එල. එහෙනම් අයි ට්‍රිප් එකකින් හම්බෙමු. බයි. 1 4 6 8 9 ඈ? නේ ඉස්සරහයත් එක්කම ට්‍රේන් එකේ පෙට්ටියටම. Hi guys. ඔන්න කේකේ සෙලින් ස්ටාර්ට් කරා දැන් යන්න. මුළු බොක්ස් එකටම තාම 8 දෙනෙක් වගේ ඉන්නේ. අවුලක් නැහැ AC එකත් හොඳට තියෙනවා. සීට්ස් උත් හොඳයි. and මේ අපේ අනිත් කට්ටිය තාම නම් ඇහැරිලා. තව චුට්ටකින් අපි නිදියනවා. පැය ගානක් කෝච්චියේ ඉඳලා අපි රෑ 8:20 වෙනකොට කෝච්චියෙන් බැස්ස ගම්පහ ස්ටේෂන් එකෙන්. අපේ අනිත් අක්කලා කුරුණෑගලින් බැස්සා. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ළඟ හින්දා. so bye bye.